Hello boys and girls. ඉතින් මේ තියන්නේ මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක විදිහට දාන්නේ Minecraft. ඉතින් මම මේ වීඩියෝ එකේ Minecraft breed කරන්න යන්නේ නැහැ. මට task දෙකක් තියෙනවා. ඒවා තමයි full iron armor and ඉන්න පුළුවන් පරාල නිවස. ඉතින් මුලින්ම ගහක් තඩි බාව ගත්තා. ඉතින් ඊට පස්සේ මගේ අතේ තිබිච්ච කොට ටික planks කරගෙන ඒකෙන් ස්ටික් එකක් හදාගෙන crafting table එකකුත් හදාගෙන ඒක place කරලා ඒකෙන් pickaxe එකක් හදාගත්තා. ඉතින් ඊට පස්සේ crafting table එකේ එහා පැත්තෙන්ම මේ පොළොවේ යටට ගියා ගල් ටිකක් mine කරගන්න. ඉතින් ආයෙ මම එතනින් උඩට ඇවිල්ලා මම බේසික් විදිහට මගේ ස්ටෝන් ටූල්ස් ටික හදාගත්තා. සෝට් එක හදාගත්තා, පිකස් එකක් හදාගත්තා. ඉතින් අපිට තව ස්ටික් ඕන, ෂවල් එකකුත් හදාගත්තා. අපිට හෝ එකක් දැම්ම වැදගත් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට ප්‍රශ්නයක් නැහැ ඒක දැම්ම. ඉතින් ඊට පස්සේ මම කරේ ඉන්වෙන්ටරි එක පිළිවෙලට අඩු කරගත්ත එක. හරි. මේ වැඩි හරි. වැඩිලා කඩු දෙකක්ම හැදුවා. කමන්නේ. මොකෝ වැඩි වෙනවද කඩු දෙකක් හැදුවා කියලා. ඊට පස්සේ කරේ ළඟ පහත හිටපු සතු ටික මරාගත්ත එක. ඉතින් ඊට පස්සේ ආයි ස්පෝන් එක ගාවට ආවා හෙල ගැඹුරුද බලන්න. ඉතින් එතනට වෙලා ෂීප් කෙනෙකුත් ඉදියා එයාටත් හායි කියලා ආයිමත් බායි කියන්න හදද්දි ඌ ගියා. කිව්වට බායි කිව්වොත් බායි. ඊට පස්සේ රෑ පහන් කරන්න ඇඳක් හදා ගන්න ඕන නිසා ඒකට පාටක් දාන්න කහ පාට මලකුත් කඩාගෙන ආයිමත් crafting table එක place කරලා ඇඳක් හදාගෙන අර කහ පාට මලෙන් ඩයි හදාගෙන ඒ ඇඳට ඒ කහ පාට දැම්මා. දැන් මට තියෙනවා කහ පාට බෙඩ් එකක්. යේයි! දැන් ඉතින් අපිට කිසිම බයක් සැකයක් නැතුව රාත්‍රී කාලයේ පහන් කිරීමට හැකියාව ඇත. අය ඒක ලිඛිත භාෂාවෙන් කිව්වේ මොකද? මට ඕන නිසා. ඉතින් ඊට පස්සේ කෙලින්ම ඉස්සරහට ඇවිදගෙන ගියා. ඉතින් දැන් රෑ වෙන්න වගේ කියලා හිතලා මේ මෝඩයා උඩට බ්ලොක් ටිකක් ගහලා ඒක උඩ ඇඳකුත් දාගත්ත නිදාගන්න. මෝඩයාගේ. හරි friends, ඉතින් අපි දැන් නිදාගමු. රෑ වෙන්න වගේ හදන්නේ. හරි ඇඳ දැම්මා. නිදාගන්න බෑ. thunderstorm. එහෙම වෙන්නේ කොහොමද? අනේ අපේ උඩ පනිමු. Meow. Na ta 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 ta. හරිය. මූහම රෑවයන් කියලා බලද්දි විනාඩි 10ක් ඉඳලා. ඉතින් මම මේක මෙතන කපලා තියෙන්නේ. වුන් මේට. අඩෝ රෑවෙන් නෙමෙයි බං හදන්නේ. තාම එකයි වෙලා වඩෝ. හරි. ඊට පස්සේ මුගේ නීච වෙලා තිබිච්ච මොලේ පෑදිලා බැස්ස බිමට. ඉතින් ඊට පස්සේ තිබිච්ච කොබස්ටෝන් ටිකක් ගලව ගත්තා. මගේ ඇඳ උඩනේ. හරි ඇඳ ගලව ගම අපි අන්න ආවෙත්. මියාව්. හරි ඔක්කොම දේවල් ටික ගත්තා. ඕ තාම බං හවස දෙකයි බං. හරක මොනේ බලන්න. අඩෝ මට විනාමින් උඹ බල්ල නෙමෙයි හරකා. අය අම්මු හරකා කොහෙද හැංගෙන්නේ? අනේ ඉන්න. එනවා ඔබ සොයා. බඩගිනි හැබැයි පොඩ්ඩේ. ඕ. මම බඩගිනිට තමයි හරකා මං ඔයා මරන්නේ. මට ඇත්තම කිව්වොත් දුකයි. සීතල ගිනි. මෙයාව්. මේස් එකෙන් ගැව්වා වගේ නිකන් එක. අර තරු විසෙක්කුනේ. තරු ගියා. දැක්කද? ඕ රැකියාවකට කරගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 4ක එක්ස්ප්ලෝර් එකකින් පස්සේ රාත්‍රී කාලය උදා වුණා. ඉතින් රැය පහන් කරගන්න ඕන නිසා ලයිට් කණුවක් හදාගෙන ඒක උඩ ඇඳක් දාගෙන නිදාගත්තා. හරි. ඇඳ වැටියා. ඇඳ වැටින්නේ. එහෙම වෙන්නේ කොහොමද? ඇඳ වැටෙන්න ගහනවා දැන් ඇඳට. හරිද? ඇඳ වැටෙන්නේ. අනේ. කොහෙන්ද මොකද බාග්ගේ? හරි වැටුණා. හරි. එහෙනම් ඉතින් good night. good morning යාළුවනේ. සුබෝදෑසනක්. ඉතින් ඊට පස්සේ එතන තිබිච්ච කොබස්ටෝන් ටිකක් මයින් කරගෙන පල්ලෙහාට යන්න හැදුවේ. හරි. ඉතින් අපි දැන් යමු පල්ලෙහාට.
දක්කන හැකිය. හරි. ඊට පස්සේ ඉතින් එක්ස්ප්ලෝර් එකක් තමයි ගියේ. මම ඒ ටික ස්පීඩ් කරලා පෙන්නන්නම්. crafting table එකෙන් furnace එකක් හදාගෙන ඒ furnace එක place කරලා මට හම්බෙච්ච iron ටික smelt කරගන්න දැම්මා iron ටික. හරි ඉතින් දැන් අපි මේ ටික smelt වෙයි. ඉතින් අපි මෙතනින් ඇඳත් place කරගමු. මගේ බලාපොරොත්තුව තියෙන්නේ මෙතන ගෙදර හදන්න. ඉතින් මම ගෙදර හදන එක ඔයාලට පෙන්නන්නේ නැහැ. මම ගෙදර හදලා පෙන්නන්නම්. අර බැටළුවෙක් ඉන්නවා අපි බැටළුවට ෂොට් එක දෙමු. බැටළුවා මොකද කරන්නේ? මැරුණා. thank you. හරි ඉතින් අපි චුට්ටක් වටේ බැලුවා මෙතන ප්ලේස් එක හොඳයි. මෙතන හදමු අපේ ගෙදර. යාවා හරකා මොකද වෙන්නේ? ඉතින් දැන් මම ඕෆ් කැමරා මගේ ගේ හදා ගන්නවා. හරි friends ඔන්න ඉතින් මම මගේ ගෙදර හදාගත්තා. දැන් මගේ පසුපස තිබෙන්නේ මාගේ නිවහන. අලු කැතයි කියන්නේ බාබා. මේක හදන්න ගෙවනට විනාඩි 10ක් ගියා බා. කැතයි කියන්න එපා. හරි දුකයි. channel එක පටන් ගත්ත විතර එහෙම කැතයි කියන එක එහෙම හොඳද? ඉතින් මම ඔයාලට මගේ නිවස ඇතුළ පෙන්නන්න. ඉතින් මෙතන crafting table එක, bed එක, furnace එක, ඉතුරු ඔක්කොම තියලා තියෙන්නේ මට ඕන වෙලාවක නිදා ගන්න. ඉතින් මට බෑ. මහන්සි හරි. ඉතින් ඊට පස්සේ ඔය channel එක ගත්තේ sand smelt කරලා, ඒ කියන්නේ වැලි smelt කරාන් පස්සේ අපිට වීදුරු හම්බෙනවා. වීදුරු box එකක් වගේ 6x6 හම්බෙන්නේ. ඉතින් ඒ box එකෙන් අපිට ඔය වගේ glass pane හදා ගන්න පුළුවන්. ඉතින් අපේ goal එකක් තිබ්බ නේද? iron හොයාගන්න එක. අපි දොර වහමු. මම shield එකක් හදාගත්තා අර මට අර වෙලේ හම්බෙච්ච iron වලින්. ඉතින් මෙන්න මෙතන පිටිපස්සේ තියෙනවා cave එක. අපි ඒ cave එකට යමු. අපි ඉතින් cave එකට යන්න කලින් මෙතන cave එකක් නෑ. cave එකක් නෙමෙයි. කමන්නේ. රෑ වෙන්න හදන්නේ. ඉතින් අපි නිදාගමු පොඩ්ඩක් මේ පැත්ත බලලා ඇවිල්ලා. අලෝ ඊර බහැලා යනවා බල ලස්සනට අර. wow. හරි අපේ ලොකු නිවහන පේනවා බංගලාව. ඕක තමයි ඉස්සර බංගලා කියලා. ඕක තමයි ඉස්සර බංගලා කියලා කියන්නේ. ඕක නෙමෙයි. උලන් කතා කරන්නේ. ඉතින් මෙතන මේ එතන ගේ හදුවාන් පස්සේ ශබ්ද බද්ද වැඩි. ස්කෙලිටල්ලා ගෑ ගන්න ශබ්ද ඇහෙනවා. ක්‍රීපර්ලාගේ ශබ්ද ඇහෙනවා. එන්ඩර්මන්ලාගේ නම් ඇහුන්නේ නැහැ මට තාම. සොම්බිලාගේ ඇහෙනවා. එහෙමයි මෙතන කියන්නේ. ආයි මත් ඉතින් good night. good morning.
ඉතින් අපි උදේ පාන්දර කෑම කාලේ වැඩේ පටන් ගමු. නම් හරි රහයි. හැබැයි පොඩ අමුයෙන් කෑවි වල නේ. කමන්නේ. කෑමු යන්න ඕන තකන්න. අපි යමුයෙන් මේව කන්නේ. ඇපල්. ඕ. ඒ උයලද අපි කන්නේ නෑ කීයටවත් නෑ. හරි ඉතින් මම ටෝච් ගත්තා. මට ඕන කරන විදිහට මම බඩු ටික හදාගත්තා. හරි මෙතනින් පල්ලෙහාට තමයි අපිට කේව් එක තියෙන්නේ. යනකොට තමයි කුකුළු බිත්තරය. අර මට ඒ කුකුළු බිත්තර වලින් තමයි කේක් හදන්නේ. උනේ මම හිතුවේ මේක නිකන් වෙන විදිහක් ඇති කියලා මයින්ක්‍රාෆ්ට් එකේ. එහෙමනේ කරන්නේ. හරි ඉතින් මං ගාව ටෝච් නම් අම්මට හුදු කෙලින් අයියෝ මම මගුලන්නේ කරන්නේ ඕයි. අරේ මේක ඉස්සරහට වරෙන් ඔය දුන්න ගහන්නේ. වරෙන් ඉස්සරහට. වරෙන් එකෝ ආරියට හරි උටම පහරක් එල්ලවිය. නයි මම සීල්ඩ් එක තියෙන නිසා හොඳයි. නැත්තම් මුන්ට ගහන එක ලේසි වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. බෙඩ්රොක් එකේ බෙඩ්රොක් වල හරි අමාරුයි. හරි පහරක් වැදුන කමන්නේ. අඩ තුන් දෙන්නයි. තුන් දෙනා නෙමෙයි අර ගෝල්ඩන් හෙල්මට් එකක් දාගෙන ඉන්නේ අප්පෝ. මුමේ කේව් එකේ ඉඳන් ස්කෙල්ටන්ල වගේ ඉඳලා මයින් කරනවා. අඩ අර මේවනේ. ලකෝ ආයෙකේ අල්ලම මගුල වල සමූහ ඉවරයි. උමා සමූහ ඝාතනය කරන්න හදන ක්‍රීපකාරයෙක් ආවා. හරි එකයි ඉතුරු එකයි උට වන් ෂොට්ද මං හිතන්නේ වන් ෂොට් එන්නේ නැති. වන් ෂොට් ගැහුවා. නෑ වන් ෂොට් නෙමෙයි ඩබල් ෂොට්. හරි ෂොට් දෙකෙන් මැරුණා. let's go. ඊට පස්සේ අපි උට ආහාර අරගෙන අපේ හෙල්ත් එක වැඩි කරගමු. ටෝච් එකක් ගහමු කරුවලයි. හරි ටෝච් එකක් ගාව. මේ කරුවල මේ පැත්ත මෙතනින් යටට යන්න තියෙනවා. අපි යටට යන් කෝල් හම්බුණා. කෝල් ටිකක් මයින් කරගමු. ඉතින් මම මෙතන ඉඳන් ස්පීඩ් කරන්නම් අපිට අයන් හම්බෙන තැන දක්වා. හරි ඉතින් මගේ ඇස් ඉදිරියට තියෙන්නේ දැන් අයන්. ඉතින් මේ කේව් එක ගොඩක් ලොකු කේව් එකක්. ඉතින් අපිට මේක ඩයමන්ඩ් උනත් හොයන්න පුළුවන්. අපි ඉතින් වෙන වීඩියෝ එකක ඩයමන්ඩ් හොයමු. මේක මම කරන්නේ චැලෙන්ජ් වීඩියෝ එකක් විදියට. හරි ඉතින් අපි මේ අයන් ඔක්කොම ටික ගලව ගමු. දැන් ඉතින් අයන් අතනදී මට එකක් හම්බුණා. මට කලින් හම්බුණා අයන් 8ක්. දැන් මෙතනදී කීයක් හම්බුණාද කියලා ඕනේ නැහැ. ඒක වැඩක් නැහැ. අපි වෙන තැනකින් ගනිමු. අයන් ගොඩක් හම්බුණා. මරු මට උඩු යකෝ කේව් එක. දැන් කොච්චර දුර ආවද මම්ම? එන දුර ආවා. ඒ තරම් ලොකුයි මේ කේව් එක. තව තියෙනවා. ඕන. ඕකට පකට ක්ලච් එකක් කරමු. ටෝච් නෑ. අපි ටෝච් හදාගමු. හරි ඔය ඇති ටෝච්. හරි එතන ටෝච් එකක් ගහගමු. ඕකට පකට ක්ලච් එකක් කරමුද? ඔන්න එතන ටෝච් එකක් ගන්න ඕනේ ගලවමු. ඒක පල්ලෙහාට වැටෙනවා. හරි හෙල ගැඹුරුයි. මං හෙල ගැඹුරුද කියලා බැලුවේ. හරි ඕකට පකට ක්ලච් එක කරාට ඩැමේජ් වුණා. කමන්නේ. ඒක පොඩ හරියන්නේ මං උඩ බලන් කරේ.
අර chunks load වෙලත් නේ. ඒ තරම් ලොකුයි කේව් එක. මෙතනත් අයන් තියෙනවා. හරි වලට පේනද මේ අයන්? දැක්කද? අපි ඊට ගමන් මයින් කරගමු. අයන් විමානයක් නෙමේක. විමානයෙන් බාසිනු මෑනවි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මෙතන ඉඳන් මට අයන් හම්බෙන ඒවා ටිකක් ස්පීඩ් කරන්නම්. ඕකේද? එහෙනම් ඉතින් මට කියන්නත් අමතක වුණා ඔයාලා channel එක subscribe කරලා මට help එකක් දෙන්න. ඉතින් මම අලුතෙන් channel එකක් කරන්න ගත්ත එකට උදව්වක් කරන්න. subscribe කරලා like කරලා යාළුවන්ට බලන්න share කරන්න comment උන් කරන්න. එහෙනම් ඉතින් අපි මෙතන ඉඳන් ස්පීඩ් කරමු. හරි ඊට පස්සේ ඉතින් ඔන්න මම කේව් එකෙන් එළියට ආවා. රෑ වෙන්න හදන්නේ. ඒ කියන්නේ හවස් වෙලා තියෙන දැන් වෙලාව හවස 6:00යි කියලා අනුමානය කරනවා. හරි. ඉතින් අපි බලමු නිදා ගන්න පුළුවන්ද කියලා. නෙමෙයි අපි අයන් ටික ස්මෙල්ට් වෙන්න දාමු. ඉතින් ඔයාලට පේන ඇති හොඳ ප්‍රොෆිට් ටැග් කරන් ඇවිල්ලා තියෙන්නේ. 64යි තව 8ක් තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන 72ක්. අයන් 72ක් තියෙනවා. ඉංගටුත් හම්බ වෙන 72ක් ඒ විදිහටම. ඉතින් ආයෙ දැන් කෙලින්ම අපේ ටාගට් එක කෙලින්ම සක්සස් කරගන්න පුළුවන්. හරි අපි ස්ටික් හදාගමු. අපිට ඕන ආයුධ ටික හදාගන්න. ෂවුට් එකක් හදාගත්තා. හරි ෂවුට් එකක් හදාගත්තා. ඊට අපි මේ මොනේ මේ හැදි වැරදුනා. අංගාව තියද වුඩ් වුඩ් තියෙන හරි මේ චෙස්ට් එකක් හදාගමු. මගේ ඉන්වෙන්ටරි ඒ බඩු පිරලා තියෙන අපි ඒ බඩු ටික අයින් කළා දාමු. ඊට මගේ වෝටර් බකට් එකක් නැති වුණා. හැබැයි අතන මම වැරදිලා බ්ලොක් එකක් ප්ලේස් කරලා උඩට එද්දි. එතන ඉතින් මම 27.2x ස්පීඩ් කරලා තියෙන්නේ. පට්ට ස්පීඩ් එකක් තියෙන්නේ. ඉතින් අපිට 1000x ස්පීඩ් කරන්න පුළුවන්. මම එච්චර කරේ නෑ. එච්චර කරොත් ඉතින් තප්පරයයි. මෙතන විනාඩි 30කට කොහෙද වීඩියෝ එක. හරි ඉතින් අපි මේ වැඩක් නැති බටු ටික අයින් කරලා දාමු. අපේ අයන් ෂවුට් එක ඕනේ. අයිය අයන් ෂවුට් එක දැම්ම කමන්නේ. ඒක පස්සේ ගමු අපි. දැන් ඕනේ අපි මේ තියෙන වැඩක් නැති ප්ලාන්ට් ටික දාමු. මේ ෂවුට් එකත් අයින් කරමු. පස්සේ ස්ටෝන් ෂවුට් එකත් අයින් කරමු. මේ බෝන් අයින් කරමු. කෑම අයින් කරමු. ස්ටික් අයින් කරමු. බෝයි එක කැඩිච්ච බෝයි එක වැඩක් නැහැ. මේක අයින් කරන්න ඕනේ නැහැ. ඒක තිබිච්ච දේ. මේ කෝලුත් අයින් කරමු. ස්ටේ ඕනෙත් නැහැ. හරි ඔය ටික කොහොමද විච්ච දේ? හරි. ඒ ඔය ටික කොහොමද විච්ච දේ? අවුලක් නැහැ. අර චෙස්ට් එක වැහුණා. නියමයි. ඔටෝ විෂන්. හරි. නානානානානානා. ඉතින් මම මෙතන ගහක් තිබිලා ඒක කැපුවා. ඒ ගහ කඩ වැටෙනවා. එතන තියෙන මේ බ්ලොක් එක. ඒක කඩාගෙන වැටලා නැත්තේ. හරි. අපි වුඩ් එකක් ගත්තා. ඒ වුඩ් එක වටිනවා අපිට. ඒ වුඩ් එකෙන් අපිට ප්ලෑන්ක්ස් ටිකක් හදාගන්න පුළුවන්. නැත්නම් ස්ටික් හදාගන්න විදිහක් නැහැ නැත්තම්. ප්ලෑන්ක්ස් ටිකක් හදාගමු අපි ඒක නිසා ගිහිල්ලා. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපේ දැන් එක ටාස්ක් එකක් හරි. ඒ තමයි අනේ ටාස්ක් දෙකම හරි. අයනුත් කලෙක්ට් කරා. ගේකුත් හැදුවා. ටාස්ක් දෙකම සම්පූර්ණ. ඉතින් අපි අයන් ෆුල් ආමා දාගෙනම වීඩියෝ එක ඉවර කරමු. ඉතින් මම දාගෙන ඉන්නේ අර කලින් හරි ස්කෙල්ටන් මල්ලා හම්බෙච්ච ඒ ආමා ටික. කෑම ගමු බඩගිනි. හරි මේ හරක් පස්. ඊට පස්සේ ඒකයි මත් දාන්න ඕනේ නෑ. මට වැදගත් නෑ ඒක තියෙන දේවල්. හරි මේකේ ඉංගට් 18ක් හැදලා තියෙනවා. මේ ඉංගට් 18ට අපි හදාගමු මේවත් ස්ටෝන් ෂව්. අයියෝ වැරදිලානේ ප්‍රින්ස්. එහෙම දැන් මිනිස්සුන්ට වර්ධිනවා. ස්ටෝන් ෂව් එක මගේ අතේ තිබිලා තියෙන්නේ. අපි හදාගමු හෙල්මට් එක. හෙල්මට් එක නෙමෙයි මේ මොකද්ද? අයින් ටිකක් දීපන්කෝ. අයින් නෙමෙයි චෙස්ට් එක බෑ. හරි අපි බ්ලොක් ටික මේ මොනයි ප්ලෑන්ක්ස් ටික ගත්තා. ඊට පස්සේ අපි ඒකෙන් ස්ටික් හදාගමු. ඊට කලින් ස්ටික් හදාගමු. ස්ටික් හරි. දැන් අපි හදාගමු පිකැක්ස් එක. මේ මොකද්ද? පිකැක්ස් එක නෙමෙයි ඇක්ස් එකයි පිකැක්ස් එකයි හදාගත්තා. දැන් අපි ෂවල් එකකුත් හදාගමු. හරි අපි හෝ එකකුත් හදාගමු නේද? ඔය එකක් ඕනද? ඔය එකක් ඕනේ නැහැ නේද අපිට?
ඕනේ හෝ එකක් ඕනේ ඉන්ටෙන්ටරි පිළිවෙලට හදාගමු අපි. හරි. හෝ එකක් හදාගන්නවද නැද්ද? හෝ එකක් අපිට වැදගත් නෑනේ අපිට හදාගන්න ඕනත් අයන් තියෙනුනේ ඕන වෙලාවක ඒක නිසා අපි හෝ එකක් හදාගන්න ඕන චෙස් ප්ලේට් එකක් හදාගමු. හරි අපිට තව අයන් ඕන. තව අයන් තියෙන ඉතින් මං ගාව ස්මෙල්ට් වෙන ගම ඕන වෙලාවට අපෝ ගන්න ඉතින් හරි. අපිට හදාගන්න පුළුවන් ද කලිසම? පුළුවන් නේ. ඔව් කලිසම හදාගන්න පුළුවන්. අපි කලිසම හදාගමු. ලෙගින්ස් හදාගන්න පුළුවන්. තා හෙල්මට් එක විතර අපිට හදන්න ඕන. ඒක හදාගත්තාන් පස්සේ අපි ෆුල් අයන් නාම. හරි තා අපිට දෙන්න අයන් එකක් නෙමෙයි මදි එකක් මේ අයන් ටිකක් දීපන්. අයන් දීපන් අපි මේ ටිකත් අයින් කරමු. චේන් මේල් කියන්නේ චේන් මේල් චෙස් ප්ලේට් එහෙම තියෙන්නේ. මන් දන්නේ නැහැ චේන් මේල් චෙස් ප්ලේට් එක මොනවද කියලා අපිට ඒ වැඩකුත් නැහැ. හරි අංගා තියෙන ෂෝට් දැන් ඔක්කොම අයන් අපිට හෝ එකක් හදාගන්න පුළුවන් පස්සේ ඕනේ නැහැ මේ වීඩියෝ එකේ. මං කියන්නේ ඔක්කොම බේසික් ටූල් ටික මං හදාගත්තා. අපිට අවශ්‍ය වෙන ටික කඩුව අවශ්‍ය වෙනවා, පොරව අවශ්‍ය වෙනවා, ෂවල් එක, පස් ගඩන්න ඒවා ටික අවශ්‍ය වෙනවා. අපිට 4ක් 34කින් හෙල්මට් එකක් හදන්න බෑ. 5ක්ද කොහෙද ඕනනේ? නෑ 1යි 2යි නෑ 4. ඔව් එකක් ඕන. තව 5ක් ඕන. හරි ඉතින් අපි චෙස් ප්ලේට් එකක් හදාගත්තා. ඉතින් මම තර්ඩ් පර්සන් දාගෙන ඉන්නේ අපේ ආම ටික දාගන්න. හරි ඔන්න ලෙගින්ස් දාගත්තා, චෙස් ප්ලේට් දාගත්තා, චෙස් ප්ලේට් එක දාගත්තා, හෙල්මට් එක දාගත්තා. ෆුල් අයන් නාම. එහෙනම් ඉතින් අදට මම යනවා බයි.